ගෙදර ඉඳන්ම සීමිත ඉඩක හැබැයි මාසකට ඉහළ ආදායමක් ගන්න පුළුවන් කෘෂිකාර්මික ව්‍යාපාරයක් ගැන කියන්නයි මම මේ ආවේ. අද ලංකාවේ ඉතාම ඉහළ වෙළඳපළ මිලක් වගේම කිසිදා හිඟ නොවන ඉල්ලුමක් තියෙන සුපිරි වගාවක් තමයි වැල්දොඩම්. එහෙමත් නැත්නම් පැෂන් ෆෘට් වගාව. ගොඩක් අය මේක ගෙදර හිටවලා ගෙදර ප්‍රයෝජනයට ගත්තත් ව්‍යාපාරයක් විදිහට කරන්නේ නැහැ. හැබැයි නිවැරදි ප්‍රභේද තෝරගෙන මේක කළොත් ලොකු ආදායමක් ගන්න පුළුවන්. Level Up ශ්‍රී ලංකා channel එකෙන් අපි අද ඔබට වැල්දොඩම් වගාව වාණිජ මට්ටමින් පටන් ගන්නෙ කොහොමද? රජයෙන් ලබා දෙන පැල ලබා ගන්නෙ කොහොමද? පුහුණු වීම, උපදෙස් සහ වෙළඳපළ ගැන සම්පූර්ණ විස්තරයක් ලබා දෙනවා. ඇයි වැල්දොඩම් වගාව මේ තරම් වටින්නේ? පැෂන් ෆෘට් එහෙමත් නැත්නම් වැල්දොඩම් වගාව කියන්නේ බිම් ප්‍රමාණය අඩු වුණත් වැට දිගේ හෝ සරල මැස්සක් දිගේ ඊටාම අඩු ඉඩක සිරස් සතට මේක කරන්න පුළුවන් වගාවක් වීම. පැලහිටවල මාස 7ක් 9ක් විතර ගත වෙද්දී පළමු අස්වැන්න ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අවුරුදු 4-5ක් නොකඩවා එක දිගට අස්වැන්න ගන්න පුළුවන් වගාවක් මේක. නඩත්තු වියදම සහ රෝග වැළඳීමේ ප්‍රවණතාවය වෙනත් වගාවල් වලට වඩා ගොඩාක් අඩුයි. වැල්දොඩම් වගාව සාර්ථකව පටන් ගන්න ක්‍රමය. ව්‍යාපාරික මට්ටමින් කරන්න නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති කහපාට රුහුණු ප්‍රභේදය හෝ දම්පාට උඩරට ප්‍රභේදය තෝරා ගන්න ඕන. මීට අමතරව බද්ධ කරන ලද පැල සිටුවීමෙන් ඉක්මනින් ඉහළ අස්වැන්නක් ගන්න පුළුවන්. පැල සිටුවීමට අඩි 2 ගුණ කිරීම 2 නැත්නම් 2.2 වලවල් කපලා ඒවට කාබනික හෝ කොම්පෝස්ට් හොඳින් එකතු කරන්න. ශක්තිමත් ලී කණු හෝ කොන්ක්‍රීට් කණු යොදාගෙන කම්බි මැස්ස සකස් කිරීම තමයි සාර්ථකම ක්‍රමය. ඒ වගේම નિયમિત කාලයේදී කප්පාදු කිරීමෙන් අලුත් අතු ඇවිත් ගෙඩි හට ගැනීම 2-3 ගුණයකින් වැඩි කරලා දෙනවා. නොමිලේ පුහුණුව ලබා ගන්නේ කොහොමද? වැල්දොඩම් වගාව ගැන තාක්ෂණික උපදෙස් බද්ධ පැල ලබා ගන්නේ කොහොමද? බය වෙන්න එපා. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට උදව් කරනවා. 1920 නැත්නම් 19.2 අංකය ඇමතීමෙන් ඔබට මේ තොරතුරු නොමිලේම ලබා ගන්න පුළුවන්. වැල්දොඩම් ප්‍රභේද, පැල ලබා ගත හැකි ස්ථාන සහ වගා උපදෙස් නොමිලේ වුන් ලබා දෙනවා. එහි තව අංකයක් තියෙනවා. ඒකට කතා කරලා තව තොරතුරු දැනගන්න පුළුවන්. 0.81 2යි 3යි 8යි 8යි 3යි 3යි 1ට කතා කරන්න. දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ලබන පළතුරු වගාව සහ පැල බද්ධ කිරීම ගැන පුහුණු වැඩසටහන් වලට සහභාගී වීමට ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය හමු වී උපදෙස් ලබා ගන්නත් පුළුවන්. දැන් බලමු වැදගත්ම දේ. අපි මේවා විකුණන්නේ කාටද? වැල්දොඩම් වලට ලංකාවේ ප්‍රධාන වෙළඳපළවල් 3ක් තියෙනවා. 1. පළතුරු බීම සමාගම්. ලංකාවේ ප්‍රධාන පෙළේ පළතුරු බීම සහ ජූස් නිෂ්පාදනය කරන සමාගම් වැල්දොඩම් තොග වශයෙන් මිලදී ගන්නවා. 2. සුපිරි වෙළඳසැල් සහ හෝටල්. නැවුම් පළතුරක් විදිහට ඉහළ මිලකට සුපිරි වෙළඳසැල් සහ සංචාරක හෝටල් වෙත වැල්දොඩම් සපයන්නත් පුළුවන්. 3. අගය එකතු කළ නිෂ්පාදන. ඔබට පුළුවන් මේ වැල්දොඩම් ගෙඩි වලින් ගෙදරදීම ස්වාභාවික පැෂන් කෝඩියල් හෝ ජෑම් සාදා ලස්සනට බෝතල් කරලා ඔබේම බ්‍රෑන්ඩ් එකකින් වෙළඳපළට දාන්න. එහෙම කළොත් ඔබට එයින් 5 ගුණයක ලාභයක් ගන්න පුළුවන්. ඒක කරන හැටි දැනගන්න ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය 561-3 ඇල්විටිගල මාවත අනාරාහෙම් පිටකොළන් 5. මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා තොරතුරු ගන්න පුළුවන්. 0.112 3යි 6යි 8යි 1යි 3යි 3ට කතා කරන්න. නැත්නම් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය 615 ගාලුපාර කටුබැද්ද මොරටුව. දුරකථන අංකය 0.112 6යි 0යි 5යි 3යි 2යි 6ට කතා කරන්න.
නිවැරදි තාක්ෂණය භාවිතා කළොත් වැල්දොඩම් කියන්නේ සුපිරිම සෑන් රැකියාවක්. අදම ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම කාර්යාලයට හෝ ගොවිජන සේවා කාර්යාලයට ගිහින් උපදෙස් ලබා ගන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ වගේ තව තවත් වීඩියෝ බලන්න මේ channel එක sub කරගෙනම යන්න. උත්සාහයෙන් තොර ජයග්‍රහණයක් නැත. අපි Level Up ශ්‍රී ලංකා ටීම් එක.